අලිපේරයි විතරයි දාලා ඔයා මේ විදිහට පාන් කාලා තියනවාද? ඉතින් ඔන්න අද අරන්නව රසම රස රෙසිපි එකක්. උදේට ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් වගේම පොඩ්ඩ එහෙම ගොඩාක් ආස වෙන කෑමක්. ඒ වගේම තමයි හරිම ලේසියට ඉක්මනට මේක ඔයාට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ පාන් එක හදාගන්න ලෑස්ති කරලා තියාගත්ත බඩු ටික. බොහොම පොඩි ජාති ටිකක් තමයි ඔයාට මේකට ඕන වෙන්නේ. මම ඉදිච්ච අලිපේර කෙඩියක් අරගෙන ආවා. ඒ අලිපේර කෙඩිය දෙකට කපලා මේ විදිහට මේකේ තියෙන මදේ අපි අයින් කරගන්න ඕනේ වෙනත් භාජනයකට. ගොඩක් තැලෙන ගානට ඉදිච්ච අලිපේර කෙඩියක් ගන්න එපා මේකට. සාමාන්‍ය ගානට ඉදිච්ච අලිපේර කෙඩියක් හොඳට මැටි. ඉතින් මම මේ විදිහට අලිපේර භාග දෙකේම සම්පූර්ණ මදේ මේ විදිහට මගේ බෝල් එකට අයින් කරගත්තා. ඊට පස්සේ මේක හැන්දක් අරගෙන පොඩිවර ටිකක් තලා ගන්න ඕනේ. ඊට කලින් මම එකතු කරගත්ත බටර් ටිකක්. ඒකටම ලුණු කුඩු ටිකකුයි සීනි ටිකකුයි මම එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේ ටික හොඳට හැන්දකින් මේ විදිහට පොඩි කරගන්න ඕනේ. ඔයා කෑලි හිටිනවට කැමති නැත්නම් මේ ටික මේ විදිහට ඔක්කොම එකට දාලා බ්ලෙන්ඩ් කරලා ගන්න. හැබැයි කෑලි හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේක හැන්දකින් පොඩි කරගත්තත් හොඳටම ඇති. මේ තියෙන්නේ මම මේ විදිහට පොඩි කරගත්ත අලිපේර ටික. දැන් අපි පාන් ටික ලෑස්ති කරගන්න ඕනේ. මුලින්ම පාන් පෙත්තක් අරගෙන මම මැද්දෙන් මේ විදිහට කොටු කපා ගත්තා. මොකද අපි බිත්තරේ හදාගන්නේ පාන් එකේ කොටුවට දාලා. මේ විදිහට මම පාන් පෙති දෙකක් කපා ගත්තා. පාන් පෙති දෙකේම මේ විදිහට කොටු කපා ගත්තට පස්සේ මම පෑන් එක ලිපට තියලා ඒකට බටර් පොඩ්ඩක් එකතු කරගත්තා. අපි දැන් මේ පාන් පෙති ටික මේකේ පොඩ්ඩක් ටෝස්ට් කරගන්නයි යන්නේ. ඊට පස්සේ මම මුලින්ම කපාගත්තේ නැති පාන් පෙත්තක් දෙපැත්තම පෑන් එකට දාලා පොඩ්ඩක් කර කරගන්න ඕනේ. මෙන්න මේ ගානට මේක පොඩ්ඩක් කර වුණාම ඇති. ගොඩක් කර කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට මම පාන් පෙති දෙකක් අරගෙන දෙපැත්තම දාලා කර කරගත්තා. ඔයාලට මේක මේ විදිහට ටෝස්ට් කරන්නේ නැතුව වුණත් හදන්න පුළුවන්. හැබැයි මම හිතනවා ටෝස්ට් කරලා හැදුවාම නිකන් කනවට වඩා තවත් රසයක් ඒකට එකතු වෙනවා. දැන් අපි මැද්ද කපාගත්ත පාන් පෙත්ත මේ විදිහට බටර් ටිකක් දාලා එක පැත්තක් කර කරගන්න ඕනේ. ඒ පැත්ත කර වෙන අතර වාරේ මම බිත්තරයක් කඩලා මේ කොටුවට කපාගත්ත මැද හිස් තැනට බිත්තරය එකතු කරලා ඒකටම ලුණුයි ගම්මිරිසුයි පොඩ්ඩක් එකතු කරගත්තා. ඊට පස්සේ මේක තැම්බෙන්න චුට්ටක් වෙලා වහලා තිබ්බා. හැබැයි ගොඩක් යටපැත්ත කර වෙන්න කලින් මේක පොඩ්ඩක් බලන්න. මේ පාන් පෙත්ත මම දෙපැත්තම කර කරලා තමයි ගන්න හදන්නේ. අනිත් පැත්තත් දාලා පොඩ්ඩ වෙලාවක් තියලා ගත්තා. මොකද මේ පාන් එක හදද්දී ගොඩක් හොඳයි half boil විදිහට බිත්තරේ ගන්න පුළුවන් නම්. හැබැයි half boil කරන්න අකමැති කෙනෙකුට නම් පුළුවන් මේ බිත්තරේ කහමදින් උනත් හොඳටම තැම්බෙනකන් තියලා මේ පාන් එක ටෝස්ට් කරගන්න. ඊට පස්සේ මම අනිත් පාන් පෙත්තත් අරගෙන ඒකටත් මේ විදිහට බිත්තරේ දැම්මා. හැබැයි මේ පාන් පෙත්ත මම අනිත් පැත්ත දාලා කර කරන්නේ නැතුව තමයි හැදුවේ. බලන්නකෝ මේ විදිහට හදන විදිහ. ඒකටත් අර විදිහටම ලුණුයි ගම්මිරිසුයි මම එකතු කරගත්තා. එකතු කරගෙන චුට්ට වෙලාවක් වහලා තිබ්බා. මෙන්න මේ විදිහට එනවා අනිත් පැත්ත දැම්මේ නැති වුණත්. ඊට පස්සේ මම මුලින්ම ටෝස්ට් කරගත්ත පාන් පෙත්තේ මේ විදිහට අපි හදාගත්ත මිශ්‍රණය ගා ගන්න ඕනේ. මේකට බටර් දාලා තියෙන නිසා පාන් පෙත්තේ ආයි බටර් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඕනනම් ඔයාලට පුළුවන් බටර් ටිකක් එකතු කරගන්න. දැන් අපි හදාගත්ත බිත්තරේ තියෙන පාන් පෙත්ත මේකට උඩින් මෙන්න මේ විදිහට තියාගන්න. අනිත් පාන් පෙත්තත් ඒ විදිහටම මම මිශ්‍රණයෙන් ගාලා බිත්තරේ හදාගත්ත පාන් පෙත්ත ඒකට උඩින් තියාගත්තා. ඔන්න බලන්න මේ රසම රස පාන් එක දැන් තියෙන විදිහ. හැමදාම සෑන්ඩ්විච් හදලා කනවා වෙනුවට පොඩ්ඩක් වෙනස් විදිහට පාන් කන්න ආස අයට මේක ගොඩක් රසට හදාගෙන කන්න පුළුවන්. ඉතින් උදේට විතරක් නෙමෙයි රැට උනත් බඩ පිරෙන්න කන්න පුළුවන් කෑමක් තමයි මේ. ඒ වගේම තමයි ඩයට් කරන අයට උනත් මේ පාන් එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් යමි කිචන් YouTube channel එකෙන් පාන් හදන තවත් විදි අපි වීඩියෝස් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් උත් බලන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසම රස කෑම එකක් හදන විදිහ ඔයාලට අරගෙන එන්නම්. යමි කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න.